රයිට්. අද අපේ පාඩම් පටන් ගන්නේ 44 වෙනි පිටුවෙන්. අද ටොපික් එක ඇවිල්ලා discovered attack. හැංගිලා තිබ්බ attack එකක් ඕපන් කරලා attack කරන්න තමයි මේකේ තියෙන්නේ. අපි පළවෙනි examples ටිකේ පොඩ්ඩක් බලමු මේක තව ටිකක් ඉගෙන ගන්න. මෙන්න මේ example එක අපිට පේනවා rook ගේ file එක ඉස්සරහින් අපේ bishop ඉන්නවා. ඒ bishop ඉස්සරහින් queen ඉන්නවා. එතකොට අපි මෙතන හැංගිලා තියෙනවා මේ rook ගෙන් queen එක attack වෙලා තියෙනවා. ඒක හැංගිලා තියෙන මේ bishop ඉන්න නිසා. අපි මේ bishop මෙතනින් අයින් කරොත් මේ හැංගිලා තියෙන attack එක open වෙනවා. ඒක open කරගද්දී අපිට මොකක් හරි advantage එකක් වෙන විදිහට open කරගන්න පුළුවන් නම් අපිට game එකේ වාසියක් ගන්න පුළුවන්. එහෙනම් මම මේ bishop මෙන්න මේ වගේ d5 කොටුවට වගේ ඇද්දොත් ඒ bishop ගෙන් queen ඒ bishop ගෙන් king check වෙනවා. ඒත් එක්කම මේ හැංගිලා තිබ්බ attack එක rook ගෙන් queen තිබ්බ attack එක open වෙනවා. එතකොට යා check එකෙන් අනිවාර්යෙන් බේරුණ ගමන් අපිට පුළුවන් rook ගෙන් queen එක කපන්න. එතකොට මේ වගේ advantage එකක් වෙන විදිහට හැංගිලා තිබ්බ attack එකක් open කරගන්න තියෙනවා. මම මේකත් කියලා දෙන්නම්. මේකේ rook ගෙන් bishop ට attack එකක් තියෙන එක bishop අපේ bishop නිසා ඒක හැංගිලා තියෙන්නේ. cover වෙලා තියෙන්නේ. එතකොට මේ bishop අපි මෙන්න මේ වගේ c5 කොටුවට වගේ move කරොත් rook ගෙන් bishop ටත් attack වෙනවා, bishop in knight ටත් attack වෙනවා. cover වෙලා තිබ්බ attack එක open වුණා. එතකොට අපිට මේ examples ඔක්කොගෙම කරන්න තියෙන්නේ අපි 45 වෙනි පිටුවේ පළවෙනි example එකෙන් පටන් ගමු. මේකේ අපිට පේනවා rook ගෙන් queen ට attack එකක් තියෙනවා. ඒක cover වෙලා තියෙන knight ගෙන්. අපි knight වෙන කොටුවකට ඇදලා බලන්න ඕනේ මේ queen කපා ගන්න පුළුවන් තැනකට. හැබැයි knight වදිනවා කියලා නිකම්ම අදින්නම් වාලේ නිකම් කොටුවකට ඇදලා වැඩක් නැහැ. අපිට advantage එකක් එන විදිහට queen අනිවාර්යෙන් කපා ගන්න පුළුවන් වෙන විදිහකට කොටුවකට තමයි අදින්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ knight move කරලා king ට check කරන්න knight ගේ. එතකොට check එකෙන් අනිවාර්යෙන් black king ට බේරෙන්න වෙනවා. check එකෙන් king බේරෙන්න move එකක් කරපු ගමන් අපිට පුළුවන් rook ගෙන් queen කපන්න. අන්න ඒ වගේ මේ පිටුවේ ඒ විදිහ කරන්න තියෙන්නේ 46 වෙනි පිටුවෙත් එහෙමයි. cover වෙලා තියෙන attack එක open කරගෙන opponent attack කරන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න අපි මේ පිටු ඕනම එක කරන ඕනම attack එකකින් අපිට advantage එකක් එන්න ඕනේ. එහෙම නැතුව නිකන් attack කරලා වැඩක් නැහැ. එතකොට අපි 47 වෙනි පිටුවේ මම මේ example එක කියලා දෙන්න. මේකේ pieces ටිකක් වැඩිපුර ඉන්නවා. මේක හැම වෙලේම check කරන්නම ඕන කියලා එකක් නෑ. මොකක් හරි pieces දෙකකට එකවර attack කරන්න පුළුවන්. කොහොම හරි cover වෙලා තිබ්බ attack එකක් open කරගන්නයි ඕනේ. මේකේ black ට move එක තියෙන්නේ. black ගේ d4 එකේ pawn කෙනෙක් ඉන්නවා. මම මේ d4 pawn d3 එකට push කරමු තමයි check එකයි bishop ටයි දෙන්නටම attack වෙනවා. ඒත් එක්ක මේ bishop ගෙන් attack එකක් තිබ්බ rook ට cover වෙලා තිබ්බ pawn ගේ මේ cover වෙලා තිබ්බ attack එක open වුණා. එතකොට යා check එකෙන් බේරුණ ගමන් අපිට පුළුවන් rook කපන්න. අන්න ඒ වගේ මේ පිටුව ඔක්කොගෙම හැංගිලා තිබ්බ cover වෙලා තිබ්බ attack එකක් open කරන්න තියෙනවා. 48 වෙනි පිටුවට එනකම් හැම පිටුවෙම තියෙන්නේ මේ හැංගිලා තිබ්බ attack එකක් open කරගෙන game එකේ advantage එක ගන්න. එහෙනම් මේ පිටුව හොඳට බලලා පිටු ටික කරන්න. මේක කරගත්තාම පුළුවන් අපිට game එකක් play කරද්දී හැංගිලා තිබ්බ attack එකක් open කරගෙන cover වෙලා තිබ්බ attack එකක් open කරගෙන game එකේ advantage එක අරගෙන game එක win කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.